ලින්ක් එක නැතුව රෙජිස්ටර් වෙන්න බෑ. එතකොට ලින්ක් එක වැඩ කරන්නේ නැහැ. ලින්ක් එක යන්න බෑ. ලින්ක් එක දාන්න කොහොමද රෙජිස්ටර් වෙන්නේ? කොහොමද කරන්න ඕනේ කියලා අහන ඔයාටයි මේ වීඩියෝ එක අද ගේන්නේ. සුබ දවසක් හැමෝටම. පළවෙනියටම මම කියන්නම් මගේ වීඩියෝස් බලන, මගේ වීඩියෝස් වලට ලයික් දාන, කමෙන්ට් කරන ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. මම මේ වීඩියෝ එකේදී ඕගොල්ලොන්ට පෙන්නන්නම් කොහොමද ඔයා ලින්ක් එකක් නැතුව එම්බසි එකේ සයිට් එකට ගිහිල්ලා ඔයාගේ රෙජිස්ට්‍රේෂන් එක එහෙම නැත්නම් data register කරගන්නේ කොහොමද කියන එක ගැන ඩීටේල් වීඩියෝ එකක් මම අප්ලෝඩ් කරනවා දැන්. නමුත් මේ ඩීටේල් වීඩියෝ එක මම අප්ලෝඩ් කරන්නේ TikTok page එකේ නෙමෙයි අපේ official YouTube page එකෙන් මම අප්ලෝඩ් කරන්නේ. මේ වෙනකම් අද වෙනකම් YouTube page එක මම ප්‍රොමෝට් කරන්න ලෑස්ති වුණේ නැහැ. නමුත් YouTube page එකක් රන් කරනවා, පොඩි වීඩියෝස් දානවා, වෙලාවල් හම්බ වෙන වෙලාවට. දැන් අද මම මේ වීඩියෝ එක ඕගොල්ලන්ට එතනදී අප්ලෝඩ් කරන්නේ මොකද TikTok එකේදී මට සමහර වීඩියෝස් ඩීටේල් සිස්ටම් වීඩියෝස් අප්ලෝඩ් කරන්න බෑ. මම කල්පනා කරා සිස්ටම් වීඩියෝස් ඕගොල්ලොන්ට මගේ YouTube page එකේදී අප්ලෝඩ් කරන්න. ඕගොල්ලොන්ට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ඕගොල්ලෝ හිතනවා නම් දැන් මේ වීඩියෝ එකකින් ඕගොල්ලන්ට ප්‍රයෝජනයක් ලැබෙනවා කියලා මගේ page එක subscribe කරන්න, page එකට support කරන්න. ඉස්සරහදී ඕගොල්ලන්ට මම කියලා දෙන්න කොහොමද වීසා එකක් ටයිපින් කරන්නේ, කොහොමද වීසාස් වලට ඇප්ලයි කරන්නේ, වීසාස් වල තියෙන ප්‍රශ්න, එතකොට absconding ඊට අමතරව labor cases, immigration cases ඒ හැම ඩීටේල් එකක්ම මගේ YouTube page එක හරහා ඔයගොල්ලන්ට ඉස්සරහට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. So අපිත් එක්ක රැඳිලා ඉන්න. සුබ දවසක් හැමෝටම. ඔයාලා මුලින්ම කරන්න ඕනේ ෆෝන් එකේ බ්‍රවුසර් එකෙන් abudabi.embassy.government.lk කියන සයිට් එක සර්ච් කරලා ඒකට ලොග් වෙන එක තමයි මුලින්ම කරන්න ඕන. එතකොට සයිට් එක ඔයගොල්ලෝ සර්ච් කරනකොට මේ වගේ queue එකේ පොඩි වෙලාවක් ඉන්න වෙයි ලෝඩ් වෙනකම්. එහෙම ලෝඩ් වුණාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ කියන සර්විසස් ඒගොල්ලෝ එම්බසි එක කරහා ප්‍රොවයිඩ් කරන සර්විසස් මොනවාද කියලා බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඔයගොල්ලෝ පල්ලෙහාට යනකොට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා recent news, එතකොට එම්බසි එකේ details, important updates, එතකොට එම්බසි එකෙන් ඔයගොල්ලන්ට කියලා තියෙන දේවල් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ